අයිබෝවන් දැන් අපි දැක්කනේ රනිල් වික්‍රමසිංහ අල්ජසීරා එකේදී කතා කරපු හැටි ඔහු කිව්වා ඔහු ඇහුවා මේ කෝ රිපෝට් එක කියලා අල්ජසීරා මාධ්‍යවේදී ඇහුවාම මේ බටලන්දේ ඝාතන කරපු වාර්තාව ගැන කොමිසම් වාර්තාව ගැන කතා කරනකොට රනිල් වික්‍රමසිංහ පෙරලා ප්‍රශ්න කළා කෝ වාර්තාව කියලා. ඊට පස්සේ පොඩ්ඩක් මාධ්‍යවේදී එයාට යන්න ඇරලා දීලා ටික වෙලාවක් යන්න දීලා පොඩ්ඩක් එයාව කුපිත කරවලා ඊට පස්සේ මේ BBC මාධ්‍යවේදීන් ඇහුවා BBC මාධ්‍යවේදීනි ඒක රජයේ පිටපතක් පෙන්නුවා. මේ තියෙන්නේ කොමිසම් වාර්තාව කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ කියනවා ඕක සභාගත කරලා නැහැයි කියලා. පාර්ලිමේන්තුවේ පිළිගන්න බැහැ සභාගත කරලා නැහැයි කියලා. දැන් ඔහොම දැන් මේ කතාව අද වෙනකොට ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලත් තියෙනවා. දැන් මේක විවාදයකටත් යනවා. නීතිපතිටත් අරිනවා. වෙනම කමිටුවකුත් පත් කරනවායි කියලා අනුර දිසානායක සහෝදරයා කියලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න ආවේ දැන් මේවා ගිහිල්ලා මේම දැන් 1980 ගණන් වල ඉඳලා 94 95 ඔය අවසානයේ වෙනකන් මේ 80 ගණන් වල තමයි මේ බටලන්දේ වදකාගාරය පවත්වාගෙන ගියේ 80 දශකයේ අවසානයේ තමයි මේ තරුණයෝ දහස් ගණන් මේ වදකාගාරයේ මැරුවේ. එතකොට ඒ කාලේ 80 ගණන් වල තමයි ජනතාව යුක්ති පෙරමුණ තහනම් කළේ. ඇයි තහනම් කළේ? ඔය 80 ගණන් වල මුල භාගයේ දෙමළ කෝලහල ඇති වුණා කොළඹ. ඒ කෝලහල වලට වග කියන්න ඕනේ ජනතාව යුක්ති පෙරමුණ කිව්වා. ජනතාව යුක්ති පෙරමුණෙන් තමයි මේවා කළේ කියලා ජේ.ආර්.ලා ආර් ප්‍රේමදාසලා රනිල්ලා තමයි ඒ චෝදනාවේ බොරු ජාතිවාදී කෝලහල ඇති කළේ ජේ.ආර්.ලා ඇති කරලා ඒක ජනතා විමුක්ති පෙරමුණ පිටින් අරලා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය තහනම් කරලා ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රනිල්ට බාර දුන්නා. රනිල්ට බාර දුන්නාට පස්සේ රනිල් ඉතින් මේ රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලේ කර්මාන්ත විද්‍යාවෘත ඇමති ඊට පස්සේ බටලන්දේ පොහොර සංස්ථාවට අයිති නිවාස සංකීර්ණය අරගෙන ඉවරලා ඒකේ අනීතික විදිහට පොලිස් බලයනි පිහිටෝලා ඒවා පොලිසියට බාර දීලා දැන් පොලිස් ඇමති පොලිසිය බාර ඇමති මේවා කිසි දෙයක් දන්නේ නැද්ද? පොලිසිය බාර ඇමති පැත්තක ඉන්නවා කර්මාන්ත ඇමති තමයි මේවා කරගෙන යන්නේ මේ ආරක්ෂක කටයුතු. ඉතින් රනිල් වික්‍රමසිංහගේකුත් ඔතන තියෙනවා තියාගෙන එයා ඒක මානසිකව රස විඳිනවා. මේ මානසික ලෙඩෙක් රනිල් වික්‍රමසිංහ කියන්නේ. මේ මිනිස්සුන්ව වදදී මරණවත් බලනවා. ඉතින් එහෙම කරපු මිනිස්සු ජේ.ආර්.ලා ප්‍රේමදාසලා රනිල් වික්‍රමසිංහ එහෙම කරපු මිනිස්සු මේ එක්සත් ජාතික පක්ෂය. මම කියන්නේ මේ මොහොතේ රනිල්ව විතරක් දංගෙඩියට එහෙම නැත්නම් රනිල්ව විතරක් එල්ලුම් කට ඇරලා නවතින්න බෑ. එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕනේ. ඊළඟට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේවට වක් කියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තහනම් කරන්න ඕනේ. ඒකින්ද මේ පක්ෂ දෙකම UMP එක්සත් ජාතික පක්ෂය පළමුවෙන් තහනම් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ එල්ලුම් කට අරින්න ඕනේ. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තහනම් කරන්න ඕනේ. මේ කරපු විනාශයට මේ මිනිමරු පක්ෂ මේවා මිනිසුන්ග දහස් ගණන් 60,000කට වැඩිය තරුණයෝ මැරුවා. ඒකින්ද මේ පක්ෂ සම්පූර්ණයෙන්ම තහනම් කරලා දාන්න ඕනේ. ඊට සම්බන්ධ සීලුම පුජ්‍යලයන්ට තරාතිරමක් නොබලා දඬුවම් දෙන්න ඕනේ. ස්තුතියි.